ඔයාලා මේ වීඩියෝ එක බලන්න ආවේ TikTok එකෙන් එහෙම නැත්නම් Instagram එකෙන් හෝ Facebook Shorts වලින් නම් ඔයාලා දැනටමත් දන්න ඇති මම DaVinci Resolve වලින් Rise Up Text Animation එක කරන හැටි කියලා දුන්නා. ඉතින් මම මේ YouTube වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Shine Text Effect එක කරන හැටි. ඉතින් මේ Shine Text Effect එක DaVinci Resolve වලින් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒකින්ද මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. නමුත් skip නොකර මේ වීඩියෝ එක දිගටම බැලුවොත් effect එක ඔයගොල්ලන්ගේ projects වලට use කරන විදිහට දාගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද Shine Effect එක DaVinci Resolve වලින් කරන්නේ කියලා. මේක ඇවිල්ලා මම කලින් TikTok එකේ කියලා දීපු Rise Up Animation එක සහ Pop Animation එකට වඩා ටිකක් සංකීර්ණයි. මොකද මෙතනදී මම DaVinci Resolve එකේ edit page එක වෙනුවට Fusion page එකත් පාවිච්චි කිරීමක් සිද්ධ වෙනවා notes පාවිච්චි කරලා. ඒක ගොඩක් සංකීර්ණව හිතන්න දෙයක් නෑ. මම මූලික ඉඳන් සරලව කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා කියලා දෙන්නම් ඔයාලට. හරි. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මේ edit page එකට අපි Fusion composition එකක් add කරගන්න ඕනි. ඒ Fusion composition එක තමයි අපි Fusion page එකේදී පස්සේ edit කරන්න ගන්නෙ. ඉතින් මම මෙතන effects වලට යනවා. effects වලට ගිහිල්ලා search කරනවා Fusion composition කියලා. ඊට පස්සේ මෙන්න මේ effect එක අපි drag and drop කරගන්නවා timeline එකට. ඊට පස්සේ මම මෙතන Fusion click කියන එක right click කරලා මෙතනින් click කරනවා open in Fusion page කියන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Fusion page එකට ඔටෝම redirect වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනට මෙන්න මේ text කියලා තියෙන box එකක් මම මේ ටෙක්ස්ට් එක මෙන්න මේ නෝඩ් එකට මෙන්න මේ විදිහට ඇදගෙන එනවා. ඊට පස්සේ මම මෙන්න මේ අලු පාට එකක් තියෙන්නේ. මම ඔයාලට මෙතනදී සරලවම තමයි කියලා දෙන්නේ මේකෙන් වෙන පැඩේ. මම මෙතන ගොඩක් සංකීර්ණ වෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ තියෙන අලු පාට නෝඩ් එක මම මෙතන මෙන්න මේ කහ පාට මීඩියා අවුට් එකට මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා ඒ දෙක කනෙක්ට් කරගැනීමක් කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතන අපිට ටයිප් කරන්න පුළුවන් Taman කැමති ටෙක්ස්ට් එකක්. මම මෙතන දැනට Shine කියලා මේ විදිහට ටයිප් කරගන්නවා. මේක අපිට මෙතන සයිස් එක ලොකු කරගන්න පුළුවන්. එතකොට මේ දෙක අතර තියෙන ස්පේස් එක මේ විදිහට පොඩ්ඩක් මම අඩු කරගන්නවා. එතකොට ලස්සන හින්දා. හරි. මේ විදිහට බේසික් සෙටින්ග්ස් ටික වෙනස් කරගන්න පුළුවන්. ෆොන්ට් එකත් මම වෙනස් කරගන්නවා මගේ සුපුරුදු ෆොන්ට් එකට int කියන ෆොන්ට් එකට. එතනින් මම බ්ලැක් දාගන්න. මෙතන වින්ඩෝස් දෙකක් පෙන්න්න හිද මම මෙතන මේක එක වින්ඩෝ එකට ගන්නවා. බෝධතකොට අපිට මේක ටෙක්ස්ට් ඉෆෙක්ට් එක හදාගන්න පොඩක් ලේසිෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන කල එක වෙනස් කරගන්න ඕනි මේක මෙටලික් විදිහට. සාමාන්‍ය ශයින් ඉෆෙක්ට් එක හැදෙන්නේ මෙටලික් විදිහටනේ. ඉතින් මේ මෙටලික් කල එක මෙටලික් ඉෆෙක්ට් එක අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ග්‍රේඩියන්ට් කියන එක ක්ලික් කරලා මේ ග්‍රේඩියන්ට් එක මම ක්ලික් කරනවා. ඉතින් ඒකට අපිට සරලවම කරන්න පුළුවන් මේ ෂේඩින් ග්‍රේඩියන්ට් කියන එකේ මෙන්න මේ ඊතලයේ උඩ ක්ලික් කරලා එතනින් අපිට කැමති කල එකක් දෙන්න පුළුවන්. මම මෙතන මේ ඇරෝ එක ක්ලික් කරලා මෙතනින් මම සාමාන්‍යයෙන් තද නිලක් වගේ ලබා දෙනවා මෙහෙම. ඊට මම මේ අයින් එකට එතෙන්ටත් ඒ පාට වගේ තද නිලක් ලබා දෙනවා. ඊට පස්සේ මේ මැද දෙකට මම සාමාන්‍යයෙන් පොඩක් ලයිට් බ්ලූ එකක් මම මෙතන ප්‍රධානවම බ්ලූ මෙටලික් එකෙන් තමයි යන්න හදන්නේ මේ ෂයින් ඉෆෙක්ට් එක. ඒකින්ද මම මේ මැද දෙකට සාමාන්‍යයෙන් තද නිල් එකක් වගේ මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට අපිට කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන තව ටිකක් මේක ඩාර්ක් කරනවා. මේ අයින එකත් මම ඩාර්ක් කරනවා තව ටිකක්. මෙතනදී අපිට මෙන්න මේ මැපින් සයිස් එක එතකොට මැපින් ඇක්ස්පෙක්ට් කියන එකත් එක්ක පොඩක් ප්ලේ කරලා බලන්න පුළුවන්. තමන් කැමති විදිහකට මේ විදිහට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට තවත් ලස්සන දෙයක් ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ softness කියලා තියෙන තැන මම full මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේ blend කියලා තියෙන තැනින් පොඩ්ඩක් ඒක තව අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ glow එක වැඩි කරගන්න පුළුවන්. දැක්කද? දැන් තමයි මේක අර නියම ලස්සන එන්නේ. මේක තමයි secret sauce එක මේකේ. මම මේ විදිහට මට ලස්සනයි කියලා හිතන විදිහට මේ විදිහට මම glow එකක් සහ මේ blend එක වෙනස් කරගන්නවා. හරි. මට මෙහෙම හොඳයි වගේ වෙනස් කරගන්නවා. දැනටමත් ඔයගොල්ලන්ට පේනවාද ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එක හම්බෙලා තියෙනවා. දැන් තමයි මේකේ සුපිරිම පාට් එක තියෙන්නේ. අර ෂයින් වෙලා යන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට අර ෂයින් වෙලා යන ඉෆෙක්ට් එක තමයි දැන් හදන්න යන්නේ. ඒක හදන්න ඉස්සෙල්ලම කරන මේ ටෙක්ස්ට් කියන එක ක්ලික් කරලා මම මෙතන shift plus space එක ක්ලික් කරනවා. ඊට අපිට මෙතන තියෙන ඔක්කොම ඉෆෙක්ට් ටික බලා ගන්න පුළුවන්. මම මෙතන search කරනවා soft glow කියලා. මෙන්න මේ soft glow කියන එක මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා. හරි. ඊට පස්සේ මේ
මුළු එකටම අපිට මේ සොෆ්ට් ලෝ කියනක ඕනේ නැහැ. මම මෙතන රෙක්ටෑන්ගියුලර් මාස්ක් එකක් දාගන්නවා. ඒක කරන්නේ මම මෙන්න මේ තියෙන රෙක්ටෑන්ගල් කියන එක මෙන්න මෙතෙන්ට ගෙනල්ලා මෙන්න මේ අලු පාට එක මං ඇඩ් කරනවා මෙන්න මේ නිල් පාට නෝන් දෙකට. ඊට පස්සේ මෙන්න මෙතනින් තමන්ට ඕනි විදිහට මාස්ක් එක ඉස්සල්ලම ඇඩ් කරගන්න ඕනි. මෙතනදී ඔයාට ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. මම මේ වගේ ඇන්ගල් එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතන සොෆ්ට් එඩ්ජ් එකක් දාගන්න පුළුවන්. මම මේ වගේ සාමාන්‍ය විදිහට සොෆ්ට් එඩ්ජ් එකක් දාගන්නවා. මොකද සොෆ්ට් එක නැති වුණාමත් මේක ඇට්‍රැක්ටිව් නැහැ, කැතයි. ඒක තමයි මෙතන සාමාන්‍ය සොෆ්ට් එඩ්ජ් එකක් තියාගන්නවා මේ විදිහට වගේ. මේ විදිහට රෙක්ටැන්ගියුලර් මාස්ක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනි දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේක මම මෙතනින් අල්ලලා සෙන්ටර් එකෙන් අල්ලලා මූව් කරද්දි මෙන්න මේ විදිහට ලස්සන ඉෆෙක්ට් එකක් ඔයාලට මේ යටින් බලා ගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ රෙක්ටැන්ගියුලර් මාස්ක් එක ඇනිමේට් කරගන්න විදිහට මෙන්න මේ විදිහට සයින් වෙලා යන විදිහට ඇනිමේට් කරගන්න එක තමයි දැන් ඉතුරුලා තියෙන පාර්ට් එක. ඒකට මම කරන්නේ මම මෙන්න මේක ෆස්ට් ෆ්‍රේම් එකට තියාගන්නවා මෙතන ඉස්සෙල්ලම. ඊට පස්සේ මේ සෙන්ටර් එක මම මෙතෙන්ට මෙන්න මේ හරියට වගේ ඉස්සෙල්ලම ගෙනින් තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන සෙන්ටර් කියන තැන කියන කී ෆ්‍රේම් එක ක්ලික් කරගන්නවා. කී ෆ්‍රේම් එක ක්ලික් කරලා මෙතනින් මම එනවා ෆ්‍රේම්ස් මෙන්න මේ 22 ගාවට වගේ 22 ගාවට වගේ වෙලා මම මෙන්න මෙහෙම මේක මෙතනින් තියාගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කොළ පාට ලයින් එකක් ගියා. ඊළඟ ඒ ලයින් එක දිගේ තමයි මේ රෙක්ටැන්ගියුලර් මාස්ක් එක ඇනිමේට් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මම මෙතන මුල ෆ්‍රේම් එකේදී මෙන්න මේ විදියට මම දැන් ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ඇනිමේට් එකක් වෙලා තියෙනවා. හරියට මම පෙන්නන්න මෙන්න මේ විදියට ඇනිමේට් එක වෙනවා. නමුත් මේ ඇනිමේට් එක බෝරිං ඇනිමේට් එකක්. ඉතින් අපි දැන් ඒ බෝරිං ඇනිමේට් එක ගොඩක් ඇට්‍රැක්ටිව් වෙන්න පොඩි කර්ව් එකක් දෙන්න ඕනි මේ කී ෆ්‍රේම්ස් වලට. අපි දැන් ඒක කරන්නේ කොහොමද කියලා බලමු. හරි, සරලවම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ස්ප්ලයින් කියලා බටන් එකක්. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ මාක්ස් ටික දාගන්න ඕනි. මම මෙතන පොඩ්ඩක් zoom in out කරන්නම්. හොඳට පේන කර්ව් ඇඩ්ජස්ට්මන්ට් එක. හරි. ඊට පස්සේ මේ කී ෆ්‍රේම් දෙක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතන මම රයිට් ක්ලික් කරලා ඉස් කියන එකට ගිහිල්ලා මම මෙන්න මේ out cubic කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට කර්ව් එකක් මේකට ඇඩ් වුණා. අපිට ඕන නම් මේ විදිහට එඩිට් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් තව ටිකක් ඒක එඩිට් කරගන්නවා කර්ව් එක. දැන් ප්ලේ කරලා බලමු මේක ප්ලේ වෙන්නේ කොහොමද කියලා. දැන් අර කලින්ට වඩා බෝරිං නැතුව පොඩි softness එකකින් ඇනිමේට් වෙනවා. පොඩක් ස්මූත් විදිහට ඇනිමේට් වෙනවා බලා ගන්න පුළුවන්. අපිට මේ ඇනිමේට් එක තව ටිකක් පීට් කරගන්න ස්ලෝ කරගන්න ඕන නම් මම මෙන්න මේ විදිහට අදා ගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති ඇනිමේෂන් එක කොච්චර ස්මූත් වුණාද කියලා මේ කර්ව් එකක් ඇඳ ගැනීම තුලින්. හරි. දැන් අපිට මෙහෙම පුළුවන් එඩිට් පේජ් එකට යන්න. එතකොට මේ ටෙක්ස්ට් එක ඔටෝම අපේ එඩිට් පේජ් එකට ඇඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි, මම හිතනවා දැන් ඔයාලට හොඳට තේරෙන්නේ නැති මම කොහොමද ෂයින් ඉෆෙක්ට් එක DaVinci Resolve වලින් කරේ කියලා. ඉතින් ඔයාලත් මේ ෂයින් ඉෆෙක්ට් එක මේ විදිහටම හෝ වෙන තව එක දේවල් ඇඩ් කරලා හරි කමක් නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වලට යූස් කරන්න. ඒ වගේම මේ ටෙක්ස්ට් presets තුනම මම ඔයාලට ෆ්‍රී දෙනවා. යට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති drive link එකක්. ඒක ක්ලික් කරලා ඔයාලට මේ presets තුනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකලා ඔයාලගේ DaVinci Resolve වලින් ඕන ප්‍රොජෙක්ට් එකකට යූස් කරන්න පුළුවන්. හරි. තවත් මේ වගේම ටියුටෝරියල් වීඩියෝ එකකින් හම්බ වෙනකම් දැනට cheers.